දරුවන් ගුරුවරුන් පාසල් සහ අධ්‍යාපන වෙනුවෙන් අලුතෙන් පනතක් සම්මත වෙලා. මේ අලුත් පනත අනුව දරුවෙක් ශිෂ්‍යයෙක් කොච්චර බරපතල විනය විරෝධී ක්‍රියාවක් කරත් පාසලක් තුල ඒකට දඬුවමක් දුනොත් ගුරුවරයෙක් බැරි වෙලාවත් අර දරුවා තමා කායික මානසික හිංසනයට ලක් වුණා ඒ දඬුවම නිසා කියලා නීතිමය ක්‍රියාමාර්ගයක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ගුරුවරයා ඒ වරද රකු වෙනවා. මේක කොච්චර බරපතල අවගාමී පනතක්ද කියලා තාමත් හුඟ දෙනට තේරෙන්නේ නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? අපි බලමු ඇත්තටම. ඇයි අපි එහෙම කියන්නේ කියලා. අපේ ගුරු වෘත්ති ඉන්න කට්ටිය. ඒක ලංකාවේ ගුරු වෘත්ති කරා අද පිටරට දැන් ගුරු වෘත්ති කරනවා. ඒ කෙසේ වෙතත් මගේ වෘත්ති ජීවිතය තුළ මම එක දෙයක් කියන්න කැමතියි. කවදාවත් මම ළමයෙක්ට ගාණක් කරදුනා කියලා දඩුවම් කරලා නැහැ. ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න වැරදුනා කියලා දඩුවම් කරලා නැහැ. අපි හැම වෙලාවෙම කිව්වේ වරදින්න හරි හරියන්න හරි ප්‍රශ්නෙට උත්තර ලියන්න කියලා. හැබැයි අපි දඩුවම් කරලා තියෙනවා. මොන වගේ වෙලාවකටද? මෙන්න මේ වගේ සුවිශේෂී වෙලාවල් වලට අපි බලමු. පාසල ඇතුලේ පාසලට නොගැලපෙන දැඩි විනය විරෝධී ක්‍රියාවක් කරපුවා. ඒ කියන්නේ පන්ති ඇතුලේ කෑ ගහනවා. පන්ති ඇතුලේ අනික් ළමයින්ට පහර දෙනවා. පන්ති ඇතුලේ අනික් ළමයින්ට කුණුහරුප කියලා බනිනවා. ඒ වගේම ගැහැණු ළමයි සහ පිරිමි ළමයි අශෝභන ආකාරයෙන් තමන්ගේ ලව් අෆෙයර්ස් පවත්වාගෙන යනවා. ඉස්කෝලේ තුල. ඉස්කෝලේ ඇතුලට තූල් ගේනවා. ඉස්කෝලේ ඇතුලට මදන මෝදක ගේනවා. ඉස්කෝලේ වෙලාවේ හොරෙන් තාප්පෙන් පැනලා ගිහින් සිගරට් අරක්කු බොනවා. මේ වගේ දැඩි විනය විරෝධී ක්‍රියාවල් විතරයි අපි ගුරු වෘත්තිය තුළ ලංකාවෙද්දී ළමයින්ට දඬුවම් කරලා තියෙන්නේ. දැන් අලුතෙන් පනත අනුව මේ වගේ අවස්ථාවක ක්‍රියාමාර්ගයක් ගත්තත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ගුරුවරයෙක්ට. 6 මාසයක් හිර යන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ගුරුවරයෙක්ට. සෝෂල් මීඩියා වල කමෙන්ට් එකපුවාම අපිට එක දෙයක් පැහැදිලි. විශාල ජනතාවකට ආසාවක් තියෙනවා මේ පනත ක්‍රියාත්මක වෙන්න බලන්න. ඒ වගේම රජයේ විශාල පරිසරයකට ආසාවක් තියෙනවා මේ පනත ක්‍රියාත්මක වෙන්න බලන්න. ඒ වෙලාවේදී ගුරුවරු විතර අපි ගන්නවන ක්‍රියාමාර්ගය කොයි වගේකද? මම නම් කියන්නේ මෙච්චරයි. අවුරුද්දක් විතර යනකම් ගුරුවරු විෂය කරුණු විතරක්ම උගන්වන්න. වෙන කිසිම දෙයක් කරන්න යන්න එපා. කොණ්ඩේ වවන කට්ටිය ඔහෙ වවපුවාවයි. රැවුල වවන කට්ටිය ඔහෙ වවපුවාවයි. ඉස්කෝලේට මදන මෝද ගෙන කට්ටිය ඔහෙ ගෙනවපුවාවයි. ඉස්කෝලේට තූල් ගේලා බෙදන කට්ටිය ඔහෙ කරපුවාවයි. අශෝභන විදිහට පාසල් කාලේ ඉතල ලව් අෆෙයර්ස් පවත්තන කෙල්ල කොල්ල ඔහෙ කරපුවාවයි. ඉස්කෝලේ වෙලාව වැටෙන් පැනලා ගිහින් ආරක්ෂක කර බිලන කට්ටිය ඔහෙ කරපුවාවයි. ඉස්කෝලේ තුල ගහමරා ගන්න කට්ටිය ඔහෙ කරගත්තාවයි. ඔය හැමදේම එසේම සිදුවෙන්න ගියාවයි. අවුරුද්දක් විතර යනකොට ජනතාවට හැමෝටම දෙමව්පියොන්ට තේරෙවි මුළු ලංකාවටම තේරෙවි මේ පනත ලංකාවට කරන ඩැමේජ් එක කොච්චර බරපතලද කියලා. අවුරුද්දක් විතර යනකොට මුළු පාසල් පද්ධතිය තුළ පාසල් පද්ධතියට නොගැලපෙන ඊටාම විශාල සිසුන් පිරිසක් බිහි වුණාම හැමෝටම තේරෙවි මේ පනතේ තියෙන බරපතලකම ඇත්තටම කොයි වගේද කියලා. ඒ නිසා ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළ නැතුව පිටරට ක්‍රම වලට ගිහිල්ලා පිටරටින් ආචාර්ය උපාධිය අරගෙන සල්ලි වලට ආචාර්ය උපාධිය අරගෙන ලංකාවේ දේශපාලනයට පාත් වෙලා ලංකාවේ දේශපාලනය තුළ මේ වගේ මරමෝඩ තීරණ ගන්න ඔය ගොංගස් වලට තේරෙවි මේ පනත ලංකාවට කරපු ඩැමේජ් එක අවුරුද්දක් දෙකක් යනකොට. මම නම් කියන්නේ ඒ දේ සිද්ධ වෙන්න දීලා ඊට පස්සේ අපි උත්තර දෙමු කියලා. Thank you very much.